හැමෝම සාදරයෙන් පිළිගන්නවා රෝසිංහල YouTube නාලිකාවෙන් ගේන තවත් අලුත් වීඩියෝකට තවත් අලුත් පාඩමකට. අදත් මම ඔයාලට අරන් ඇවිල්ලා තින්නේ ග්‍රැමර් පාඩමක්. මෙතනින් අපි පුරුදු විදියටම අලුත් ක්‍රියාපද දෙකක් ගැන කතා කරමු. a intra සහ a inverse. a intra සහ a inverse. a intra කියන්නේ to end එහෙම නැත්නම් ඇතුල් වෙනවා කියන අදහස. ඒකට inverse කියන්නේ ඉගෙන ගන්නවා කියන අදහස. එතකොට අපි මේක බලමු simple present කියන්නේ සරල වර්තමාන කාලයෙන් මේක අපේ පාවිච්චියට ගන්නේ කොහොමද කියලා. ඉතින් මම වෙනදා වගේම මගේ සුපුරුදු chart එක ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේකෙන් බලාගෙන ඔයාලට මේ වචන හරියට කතා කරන්න මම මුලින්ම රුමේනියන් වචනෙත් ඒ වගේම මේ රුමේනියන් වචන සිංහලෙන් කොහොමද උච්චාරණය කරන්න කියලාත් ඊට පස්සේ ඉංග්‍රීසි තේරුමත් සිංහල තේරුමත් මම ඔයාලට මෙතන පෙන්වන්න කරලා දීලා තියෙනවා. ඉතින් මුලින්ම ගත්තොත් යව් intro tu intri yel එහෙම නැත්නම් යා ඔහු හෝ ඇය intra noi අපි කියන්නේ intram කියන්නේ we end අපි ඇතුල් වෙනවා voi intrats yei එහෙම නැත්නම් yele ඔවුන් ඔව්හු intra. ඉතින් ඊළඟට අපි යමු මේකේ උදාහරණයට Maria intra in camera inchet. Maria කියන ගැහණු කෙනා ඉන්ද්‍ර ඇතුල් වෙනවා කාමරයකට ඉංචෙත් කියන්නේ හෙමින්. එතකොට මරියා සෙමෙන් කාමරයකට ඇතුළු වෙනවා. මරියා enters the room slowly කියන අදහස තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක ගත්තොත් Elevi entra in classe la hora opt. Elevi කියන්නේ ශිෂ්‍යයෝ කියන දේ. ඒතර ශිෂ්‍යයාට කියන්නේ elev කියලා. මෙතන බහුවචනයෙන් එලෙවි කියනවා ශිෂ්‍යයොන්ට ඉන්ද්‍ර කියන්නේ ඇතුල් වෙනවා ක්ලාස් කොහෙද ක්ලාස් එකට ලා ඕරා ඕප්ට් වෙලාව හරියටම 8ට ඒගොල්ලෝ ක්ලාස් එකට ඇතුළු වෙනවා. ශිෂ්‍යයෝ 8ට පන්ති කාමරයට ඇතුළු වෙයි. The students enter the classroom at 8 o'clock. දෙවෙනි උදාහරණයෙන් ගත්තොත් inverse. යව් inverse මම ඉගෙන ගන්නවා. tu inmates නුඹ ඉගෙන ගන්නවා. l එහෙම නැත්නම් යා inverse ඔහු හෝ ඇය ඉගෙන ගන්නවා. noi inversum කියන්නේ අපි ඉගෙන ගන්නවා. voi inversats නුඹලා ඉගෙන ගන්නවා. yei එහෙම නැත්නම් yele inverse ඔවුන් ඉගෙන ගන්නවා. පස්සේ ඒකෙත් අපි යමු උදාහරණ දෙකක් මම අරන් ඇවිල්ලා තියෙනවා. yei discuta despre vacanze. Yei discuta despre vacanze. Yei කියන්නේ මෙතන ඔවුන් කියන අදහස. ඒතකොට discuta කියන්නේ කතා කරනවා නැත්නම් සාකච්ඡා කරනවා වගේ අදහසක්. ඒතකොට despre කියන්නේ මොකක් හරි දෙයක් ගැන about කියන අදහස ඉංග්‍රීසි වලින් නම් කිව්වොත්. ඒතකොට vacanze කියලා කියන්නේ vacation එක. නිමාඩු කාලය. එතකොට ඔවුන් නිමාඩුව ගැන කතා කරනවා. Yei discuta despre vacanze. ඔවුන් නිමාඩුව ගැන කතා කරනවා. They are talking about the vacation. දෙවෙනි උදාහරණයට යන් එහෙනම් browse discut cutine. browse discut cutine. browse කියන්නේ I want එහෙනම් මට ඕන කියන අදහස. ඊට පස්සේ discut කියන්නේ කතා කරන්න එහෙම නැත්නම් සාකච්ඡා කරන්න ඒ වගේ අදහසක්. එතකොට cutine ku කියන්නේ කාත් එක්කද? ඔයත් එක්ක. එතකොට මට ඔයා එක්ක කතා කරන්න ඕන. browse discut cutine. I want to talk with you. ඉතින් අදත් මෙන්න මේ විදිහට පුංචි සරල ග්‍රැමර් පාඩමක් ඔයාලට ගෙනාවේ. ඉතින් එහෙනම් මේ වගේම තවත් පුංචි අලුත් ග්‍රැමර් පාඩමකින් එහෙනම් ආයෙත් හම්බෙමු. Thank you. Stuti Mulsumesk. See you in next lesson.